welcome to our YouTube channel. ගොඩ දවසකින් අපි දෙන්නට ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් අද අපි දෙන්නත් පොඩි ෆ්‍රී වෙලාවක් හම්බෙච්ච නිසා ලස්සන තැනකට ඔයාලත් එක්ක යන්නයි හදන්නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ Global Village. මේ 2024 2025 season 29 Global Village බලන්න තමයි අද ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපි දෙන්නත් එක්ක යන් මුළු ලෝකෙ වටේම රවුමක්. ලෝකල් විලේජ් එකේ ඇතුළට යන්න කලින් අපි ටිකට් ගන්න ඕනි. එතකොට ටිකට් ගත්තී සැටර්ඩේ සන්ඩේ දිරම් 30ක් වෙනවා එන්ට්‍රි ටිකට් එක. අනිත් වීක් ඩේස් වලට දිරම් 25ක් තමයි වෙන්නේ. අපි දෙන්න ටිකට් දෙකක් ගත්තා. ඒ වගේම මේකේ කන්ට්‍රීස් 30ක් තියෙනවා. ඒ කන්ට්‍රීස් 30ට අපි බලන්න ගියාම ඒකෙදි අපිට මෙතනින් අපිට ඕන නම් මේ પાස්පෝර්ට් එකක් ගන්න පුළුවන්. මම ඒක පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි දෙන්න මේ પાස්පෝර්ට් එක ගත්තා. මේකත් අපි සල්ලි දීලා වෙනම ගන්න ඕනි. අපි දෙන්නට මෙමරියක් විදියට හොඳ නිසා අපි දෙන්න මේ પાස්පෝර්ට් එකක් ගත්තා. ඉතින් මේකත් අරගෙන අපි ඇතුළේ තියෙන රටවල් 30න් අපිට තියෙන වෙලාවත් එක්ක රටවල් කීයකට යන්න පුළුවන්ද කියලා මේකත් අරගෙන ගිහිල්ලා මෙමරියක් විදියට මේකේ සීල් එකකුත් තියාගෙන එමු. මේ ග්ලෝබල් විලේජ් යද්දී රෑ 8:00ට විතර ඇති. ඉතින් අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට යනකොටම ෆයර්වර්ක් එකකුත් තිබ්බා. ඒකත් ගොඩක් ලස්සන නිසා ඒකත් මම ඔයාලට බලන්න මේ විදියට දාන්නම්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ග්ලෝබල් විලේජ් එකේ මේ පාර කන්ට්‍රීස් 30ක් නිරූපණය කරලා තියෙනවා. ඉතින් අපි දෙන්න ඉස්සෙල්ලාම ගියේ ඉන්දියාවලට. මේ ඔයාලා දකින්නේ ඒකෙදි ගත්ත වීඩියෝස්. මේ හැම ෂොප් එකකම තියෙන්නේ ඉන්දියාවට අනන්‍ය වෙච්ච දේවල්. ඔයාලට බලලා ලස්සන ඇඳුම්, ජුවලරි, ස්වීට් ජාති වගේ දේවල් ගන්න පුළුවන්. ග්ලෝබල් විලේජ් එක ඇතුලේ ඇවිදගෙන යනකොට මේ විදිහට එක දිගට එක එක රටවල් වලට අනන්‍ය දේවල් එක්ක සහ ඒ රටට ප්‍රසිද්ධියක් ගෙන දෙන දේවල් වල විදිහට ඒ රටවල් නිරූපණය කරලා තියෙනවා. ඉතින් අපි ඊළඟට ගියේ කටාර් වලට සහ ලෙබනන් වලට. ඒකෙදි අපි දැකපු ලස්සන දේවල් මෙන්න මේ විදිහට ඔයාලටත් බලන්න පුළුවන්. ذوق الحلو بالذكرى وتخفيني بأعضاء يقول هواك يا نور العين كم تحرجني نظراتك يشوفني دوم أبكي لما أشوفك يا نور العين كم تحرجني نظراتك يشوفني دوم أبكي لما أشوفك يا سلام අපි මෙමරි එකක් විදිහට ගත්ත પાස්පෝර්ට් එකට ඒ රටට අදාළ ස්ටෑම්ප් එක මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන්. මේ හැම රටකම ඒ රටට අදාළ සංස්කෘතික අංගයක් මේකෙදි නිරූපණය කරනවා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ කටාර් වල එයාලා ඉදිරිපත් කරපු අරබික් සෝං එකක්. මෙතනදී ඔයාලා මේ දකින්නේ ලෙබනන් වල එයාලගේ සංස්කෘතික නර්තනාංගයක්. ලෙබනන් වලදී අපි මෙන්න මේ විදිහට තමයි ස්ටෑම්ප් එක තියාගත්තේ.
මේ ෂොප් එකේ තිබ්බේ රිලැක්සින් පිලෝස්. ඉතින් මෙතන හරිම ලස්සන සහ හරිම කලර්ෆුල්. ඉතින් රිලැක්සින් පිලෝස් ගන්න ඕන නම් ඔන්න ඔයාලත් මේකට ගිහිල්ලා අරගන්න. දැන් අපි ඉන්නේ ඇෆ්‍රිකාවල. ඉතින් අපි දෙන්නට මේ හැම රටකටම ඇවිදගෙන යනකොට හැම තැනදීම වීඩියෝ ගන්න බැරි වෙනවා. මේ එක එක දේවල් බලාගෙන යද්දී අපි දෙන්නට සමහර වෙලාවට වීඩියෝ කරන්නත් අමතක වෙනවා. ඉතින් මේ ඇෆ්‍රිකාවලට ගියපු වෙලාවේ මම ඒකේ ගත්ත වීඩියෝ ටික මේ ඇත්තටම මම මේ ග්ලෝබල් විලේජ් එකේ තිබ්බ කන්ට්‍රීස් වලින් දැක්ක හොඳම කන්ට්‍රි එක තමයි ඇෆ්‍රිකා. ඒ කියන්නේ මේකෙදි එයාලගේ ප්‍රොඩක්ට්ස් එයාලගේ දේවල් තමයි වැඩිපුරම දකින්න තිබ්බේ. අනිත් හැම රටකම තිබ්බේ එකම දේවල්. දැන් අපි ඉන්නේ චයිනාවල. ඉතින් අපි මේ හැමතැනටම ඇවිදගෙන යද්දී මේ තියෙන දේවල් නම් වැඩිය ගත්තේ නෑ. මොකද අපි දෙන්නා ගියේම මේ එක එක රටවල් වලට අනන්‍ය වෙච්ච සහ එක එක රටවල් වල කෑම ටිකක් කාලා බලන්න. ඉතින් මේ තියෙන බඩු නම් ටිකක් ගණන් වැඩි. ඔයාලා අපේ අල්සීෆ් වීඩියෝ එක බැලුවා නම් මේ තියෙන බඩු ඔක්කොම අල්සීෆ් වලිනුත් අපිට ගන්න පුළුවන් ගොඩක් අඩුවට. Another one. Yes. Two. يلا يا حبيبي تعال يا حبيبي. අපි චයිනා ඇවිල්ලා ඩූරියන් අයිස්ක්‍රීම් එකක් ගත්තා. دوريان شنو؟ සුවඳ නම් මේ විදිහටම තියෙනවා ඩූරියන්. මම ඒ හස්බන්ඩ්ලි දෙන්නම ඩූරියන් ලවර්ස්ලා. කාලා බලමු ඩූරියන් රාම තියනවාද කියලා. ඒ රාම එනවා. ඩූරියන් ඇත්තම ඩූරියන් කනවා වගේ රහක් එනවා. නියමයි ඒ අයිස්ක්‍රීම් එක. ඔන්න මට චයිනාවලදී ලස්සන බබාලි සෙට් එකකුත් හම්බුණා. බලන්නකෝ ඇත්තම බබාලා වගේ යාලා ඉන්න හැටි. මේ අපි දෙන්න ඕඩර් කරේ චයිනා පෑන්කේක් එකක්. ඉතින් අපි දෙන්න මේ චයිනා පෑන්කේක් එක ගැන ගොඩක් වීඩියෝ වලින් දැකලා තිබ්බා. ඉතින් අපි දෙන්න මේක හොයාම ගියේ. ඉතින් දැකපු වෙලාවේ අපි දෙන්න මේකත් try කරා. මෙහෙම තමයි අපේ රසම රස පෑන්කේක් එක හැදුනේ. Okay. This one will come to my pancake. Yes. This one, this and for you can mix it. Just add spice to it. Thank you so much. Under the gap.
ඒක නියමයි. සොෆ්ට් එකකට දිනනවා. රසයි. මෙන්න මෙතනදී අපිට සෑහෙන විනෝද වෙන්න පුළුවන්, සෑහෙන ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ත්‍රාසජනක අත්දැකීම් වලට කැමති අයට මෙතන තමයි නියම තැන. ලොකු අයට විතරක් නෙවෙයි පොඩි අයටත් විනෝද වෙන්න පුළුවන් විදිහට ගේම්ස් ප්ලේ කරන්න ගොඩක් තැන් මේකේ තියෙනවා. දැන් අපි යමු ජපාන්. स्टेशनरी बड़ी क्यूट से है स्टेशनरी. अच्छा देखना. नाइस है हाँ ये මේ සත්ව හම් වලින් වගේ හදපු ස්කාර්ෆ්, බ්ලැන්කට්ස් වගේ දේවල් තිබ්බ ඇෆ්ගනිස්තාන් වල පැවිලියන් එකක. ඒ වගේම මේ ජුවලරි එහෙමත් එතන තමයි තිබ්බේ. Welcome, madam. You want jewelry, madam? Gemstones, silver jewelry, ruby, sapphire, emerald. ये हाथ का बना हुआ है, ज्वेलर बनाते हैं. अब ये चीजें ये हाथ से नहीं होगी. මෙතනත් එයාලා මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන විදිහ එන විසිටර්ස්ලට එවෙලේ කරලා පෙන්නනවා. දැන් අපි යන්නේ ඩුබායි වල තවත් අසල්වාසී රටකට. මේ වෙද්දි නම් රෑ 11ත් පහු වෙලා. ඉතින් අපි දෙන්නට සැරට මොනාරි කන්න තිබ්බනම් හොඳයි හිතුන නිසා අපි තායිලන්ඩ් වල තිබ්බ මේ තායි ඩයිනමයිට්ස් කියන එකට ගියා. මෙතන කලමාරි, ප්‍රෝන්ස්, චිකන් නගට් වගේ දේවල් ෆ්‍රයි කරලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම ස්පයිසි විදිහට ඕන නම් මේ විදිහටත් අපිට කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. ඉතින් මෙතනත් කෑම හරිම රසයි.
මේ දැන් ඔයාලා දකින්නේ ග්ලෝබල් විලේජ් එකේ තියෙන මේන් ස්ටේජ් එක. මේක හරිම ලොකුයි සහ මේකේ ලොකු සීටින් ඒරියා එකක් තියෙනවා. ඔන්න දැන් අපි දෙන්න හොයාගෙන තව අපිට රටවල් ගානකටම යන්න තිබ්බා. ඒ වුණාට අපි දෙන්න හොයාගෙන අපේ ලංකාව ළඟට ආවා. හරිම සතුටුයි. ඒ කියන්නේ අපි මෙහෙම වෙන තැනක ඉද්දි අපේ ලංකාවේ නම මෙහෙම පේන්න තියෙනකොට මාරම සතුටක් දැනෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු ලංකාවේ අපේ දේවල් මොනවාද තියෙන්නේ කියලා. බංග්ලාදේශ් කොඩිය අපි ගහගත්ත. මොකද මෙතන බංග්ලාදේශ් ශ්‍රී ලංකා දෙකම එකට තියෙන්නේ. දැන් අපේ ලංකාවේ සීල් එක. බලමු අපේ එක මොකද වැදිලා තියෙන්නේ කියලා. චෛත්‍යයක් තියෙනවා. හරි ලස්සනයි. චෛත්‍යයක් තමයි ඒකට දාලා තියෙන්නේ. அது அங்கிட்டு போ. நீங்க வந்து கதிர்காமம் போயிட்டு தான் அங்கிட்டு போ. ஓகே. பாய். சினிமா தள்ளி போட்டீங்க. ஒரு பேக் வேணுமா? ஒலி பேக் உண்டு. දැන් මේ ඔයාලා දකින්නේ පාකිස්තාන් වල මොනවද තිබ්බේ කියලා. පාකිස්තාන් වල තිබ්බේවත් බලාගෙන ඊට පස්සේ අපි ආවේ තුර්කි වලට. ඔයාලා අපේ අල්සෙෆ් වීඩියෝ එක බලුවා නම් මෙන්න මේ ස්වීට් වර්ගය ඔයාලට මතක් වෙයි. එතනදිත් මම කියනවා මේක හරිම රසයි, try කරලා බලන්න කියලා. ඉතින් මම අදත් කියන්නේ
ඔයාලා ග්ලෝබල් විලේජ් ගියොත් එහෙම ටර්කි වල තියෙන මෙන්න මේ ස්වීට් වර්ගය try කරලා බලන්න මාරම රසයි. ඔන්න අපි සිඩ්නි ඔපෙරා හවුස් එකට ආවා. බලන්නකෝ මෙතන තියෙන ලස්සන මම නම් ග්ලෝබල් විලේජ් එකේ දැකපු ලස්සනම තැන තමයි මේ. දැන් මේ ඔයාලා දකින්න ඔයාලා ගොඩක්ම දන්න තැන් ටිකක්. ඉතින් ඒ ටික පහලින් කමෙන්ට් කරන් යන්නකෝ. මෙතන තියෙන ෆ්ලෝටින් මාකට් එකක්. ඒ වුණාට අපිට මේ ටිකේ හරියටම ඇවිදින්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද ඒ වෙද්දිත් 12:00 පහුවෙලා. تصير على එහෙනම් අද ග්ලෝබල් විලේජ් එක අපි අරන් ආපු වීඩියෝ එකෙන් අද අපි යන්න යනවා. දැන් වෙලාව හරියටම පාන්දර 1යි. සෙනසුරාදා පාන්දර 1 වෙනකම් ග්ලෝබල් විලේජ් ඕපන් වෙලා තියෙනවා. සතිය දවස්වල රෑ 12 වෙනකම් විතරයි. එහෙනම් දැන් පාන්දර 1යි. අපි හැම කන්ට්‍රි එකකටම ගියෙත් නෑ. අපිට යන්න වෙලාවක් නැති වුණා. එහෙනම් අපි ආයි දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. විෂු මද YouTube channel එක subscribe කරලා තියන්න.